හිරගෙන හෝඩියේ ප්‍රධාන අක්ෂර 46ට පස්සේ අපි ටොපික්ස් 3ක් කතා කරලා තියෙනවා පුතේ. ප්‍රධාන අක්ෂර 46, තෙන් සහ මරුතෙන් සහිත අක්ෂර 25, ඒ වගේම බැඳි අක්ෂර 33. ඒතර බැඳි අක්ෂර 33ත් එක්ක එන වචන සෙට් එක මම ඔයාලට දැන් ගිය සතියේදී දුන්න වචන 14ක් ලියාගෙන එන්න කියලා. ඒ ටිකේ හරි වැරදි බලන්න ඇති කියලා මම හිතනවා. අද ඊළඟ ටොපික් එකට යමු. ඒ තමයි හිරගෙනවල ප්‍රධාන වශයෙන් තියෙන හල්ලුච්චාරණ ක්‍රම කියන මාතෘකාව. ඔයා ටොපික් එක දාගන්න හිරගෙන හල්ලුච්චාරණ ක්‍රම කියලා. හරි. හිරගෙන හල්ලුච්චාරණ ක්‍රම. හෝඩියේ හිරගෙන හෝඩියේ ප්‍රධාන අක්ෂර 104 ඇතුලේ ඔයාට හල් අකුරු කීයක් හම්බ වෙනවද? ඔයාට හල් අක්ෂර කීයක් හම්බ වෙනවද? බලන්න චුට්ටක්. පොත බැලුවලා බලන්න. මේ සම්පූර්ණ හෝඩිය ප්‍රධාන අක්ෂර 46 අ ඉ උ ඒ ඕ ක කි ක කේ කෝ සා ෂි සු සේ සෝ තා චි සු තේ තෝ නා නේ නු නේ නෝ හා හි ෆු හේ හෝ මා මි මු මේ මෝ යා යු යෝ රා රි රු රේ රෝ වා වෝ අන් ඒ වගේම තෙන් මරුතෙන් සහිත අක්ෂර 25 බැඳි අක්ෂර 33. ඔය අකුරු අතරේ හල් අකුරු කීයක් ඔයාට හම්බ වෙනවද? මේ හෝඩිය ඇතුලේ තියෙන එකම එක හල් අකුරයි. ඒ තමයි අල් ණය. හැබැයි මේ හල් අකුර ඇතුලෙන් උච්චාරණ ක්‍රමවේද දෙකක් කියවෙනවා. එකක් අනෙක් එක හරි. හැබැයි හොඳට මතක තියාගන්න මේ එම් කියන හල් උච්චාරණ ක්‍රමයන් වලට අමතරව මේ ජපන් භාෂාවට ආවේනික වුණු වචනයන් ඇතුලේ විවිධාකාර හල් උච්චාරණ ක්‍රමයන් තියෙනවා. ඒ විවිධාකාර හල් උච්චාරණ ක්‍රමයන් සඳහා පාවිච්චි කරන්නේ මෙන්න මේ විශේෂ අක්ෂරය. මේක උච්චාරණය කරන්නේ ත්සු කියලා. හැබැයි හල් අකුරක් යෙදෙන තැනක මේ අකුර කුඩාවටයි සටහන් කරන්නේ. හරි? يعني දැන් සාමාන්‍යයෙන් කියන අකුරු දෙක ඇන්නාම මේ ජපන් භාෂාවට ආවේනික වුණු වචනයන් ඇතුලේ සහ ඒ අදාළ වචන අපි සටහන් කරද්දී මෙන්න මේ වගේ කුඩාවට ලියපු ත්සු අකුරක් ආදේශ කරලා හල් උච්චාරණ ක්‍රම සඳහන් කරන්නට හැකියාවක් තියෙනවා. මේ වචනවලදී යම් වාක්‍යයක වචනයක අභ්‍යන්තරයේ තියෙන මේ ත්සු අකුර කොහොමද උච්චාරණය කරන්නේ? අන්න ඒක ගැන තමයි ඔයා විශේෂයෙන්ම ඔළුවට දාගන්න ඕන කාරණා. සාමාන්‍යයෙන් අපි කියමුකෝ මෙන්න මෙහෙම වචනයක් තිබ්බා කියලා. කිප්පු. මොකද වචනය? කිප්පු. මේ කිප්පු එකේ කියන්න දන්නවා ඔයා ලියන්න. ඒ වගේම පූ කියන අක්ෂරය දන්නවා ලියන්න. අල් පයන්නට මොකද්ද කරන්නේ? හොඳට මතක තියාගන්න මෙන්න මේ ත්සු අකුර ආදේශ කරන්නේ එතනට. එතනදී කිත්සුපූ කියලා නෙමෙයි කියන්නේ. අදාළ ත්සු අකුර හල් අකුරක් විදිහට ලියද්දී අනෙක් අක්ෂරයන් සාපේක්ෂව කුඩාවටයි සටහන් කරන්නේ. එතනදී තමයි අපි හඳුනාගන්නේ මේ හල් අකුරක් තියෙන්නේ. හැම වෙලේම යම් වචනයක අභ්‍යන්තරයේ කුඩාවට ලියපු හල් අකුරක් ත්සු අකුරක් තිබ්බොත් ඒකේ හල් උච්චාරණය කරා ඒකේ හල් උච්චාරණ ක්‍රමය තීරණය කරන්නේ හැම වෙලේම මේ ත්සු අක්ෂරයට පසුව ඇති අකුර අනුවයි. පැහැදිලිද? ඒ අනුව බලන්න ඔය මේ අල්පයන්ද තියෙන්නේ. එතකොට මොකද මේ පාසෙට් එකේ අකුර අනුව නිසායි මෙතන කියලා ගත්තේ. දැන් අපි තව උදාහරණයක් ගමු. අපි ගමුකෝ මේ වගේ වචනයක්. මොකද වචනය? කිත්තේ. දැන් මොන කියන්න ලිව්වා? චීසයිට්ස් දැම්මා. තේ කිත්තේ. පැහැදිලිද? දැන් මේ විදිහට හල් උච්චාරණ ක්‍රම සඳහා පාවිච්චි කරන වචන වලට මම පුංචි නෝට් එකක් දෙනවා. ඔයාලා ලියා ගන්නකො මෙන්න මෙහෙම. ජපන් භාෂාවේ හිරගෙනා හෝඩියේ ප්‍රධාන අක්ෂර 104 තුල දැකිය හැකි එකම හල් අක්ෂරය වනුයේ එන් වේ කිව්වම මෙන්න මේ අකුර දාගන්න ඕනේ. වේ මේ අකුර විතරයි දාගන්නේ. වේ මෙම අක්ෂරය තුලින් එන් සහ කියවේ. එන් සහ
කියවේ. හරිද? මීට අමතරව ජපන් භාෂාවට ආවේනික වූ වචනයන් අභ්‍යන්තරයේ විවිධාකාර හල්ුච්චාරණ ක්‍රම දැකිය හැකි වේ. ඒ සඳහා කුඩාවට ලියන ලද සූ අක්ෂරයක් අදාළ හල්ුච්චාරණ ක්‍රම සඳහා භාවිතා කරනු ලැබේ. හරිද? හරි. දැන් ඔතන සෑ යූ කියලා දාගන්න. සැලකිලිමත් විය යුතුයි. යම් වචනයක් අභ්‍යන්තරයේ කුඩාවට ලියනු ලැබූ සූ අක්ෂරයක් තිබුණහොත් එහි හල්ුච්චාරණ ක්‍රමය තීරණය කරනුයේ අදාළ කුඩාවට ලියන ලද සූ අක්ෂරයට පසුව ඇති අක්ෂරය අනුව වේ. දැන් ඔකට උදාහරණයක් දාගන්න. මෙන්න මේක දාගන්න උදාහරණයක් විදිහට. රේට් උදාහරණය. කිත් කියන්නේ මුද්දරය. හරි. කිත් කියන්නේ මුද්දරය. දාගත්ත උදාහරණය. හරි. ඔතනම ලියා ගන්න ඕනේ. highlight කරගත්තත් කමන්නේ මේ කුඩාවලියේ පුත්සු එක හොඳට මතක තියාගන්න. මේ සූ අකුර තමයි ඒක අනිවාර්යයෙන්ම අනික අකුරු වලට සාපේක්ෂව කුඩාවට ලියවෙන්න ඕන. අර අපි ඔය වගේම කතන්දරයක් මැදි අකුරු වලදීත් කතා කරානේ. සාමාන්‍යයෙන් අනික ඊ ශබ්දයේ ව්‍යංජන අක්ෂර වලට සාපේක්ෂව යායු යෝ කියන අක්ෂරයන් කුඩාවට සටහන් කරන්න ඕනේ. ඒ කතන්දරයක්ම තව දෙන ප්‍රධාන දැනක් තමයි මේ හල්ුච්චාරණ ක්‍රම. කෝඩිය අකුරු 104 ඇතුලේ තියෙන එක හල් අකුරයි. ඒකේ උච්චාරණ ක්‍රම දෙකයි අන් සහ ඒ හැරෙන්නට තියෙන විවිධ හල්ුච්චාරණ ක්‍රමයන් සඳහා ජහිරගනා හොඩේ කියන්නේ ජපන් භාෂාවට ආවේනික වචනයන් ඇතුලේ තියෙන විවිධාකාර හල්ුච්චාරණ ක්‍රම සඳහා කුඩාවට ලියන ලද උත්සු අකුරක් පාවිච්චි කරනවා. ඒ උත්සු අකුරේ හල්ුච්චාරණ ක්‍රමය තීරණය වෙන්නේ හැම වෙලේම අදාළ උත්සු අක්ෂරයට පසුව ඇති අක්ෂරය අනුව. පැහැදිලි නේද මම කිව්ව කාරණාව? හොඳයි. එහෙමනම් අපි හිරගනා හල්ුච්චාරණ ක්‍රම සහිත වචනයන් ටික සටහන් කරගමු. අනුමාතෘකාවක් දාගන්න. හිරගනා හල්ුච්චාරණ ක්‍රම හා බැඳි වචන කියලා. දැන් මේ වචන ටික ලියගමු. හරි? එක නිහොන් දෙක නිහොන්ජින් තුන
නිහොන්ගෝ ගෙන්ගෝ ගම්බරිමස් දෙන්වා දෙන්වා බංගෝ හරි ඊළඟට කිප්පු කිස්සතෙන් කෙක්කොන් කෙක්කොන් සුරු කිත්තේ තත්තේ කුදසයි සුවත්තේ කුදසයි ඒකට වචන 14ක් ඇතිනේ හරි බලන්න ලියා ගන්න අර්ථ ටිකක් කොහොමද දාගන්නකො පුතේ නිහොන් ජපානය නිහොන්ජින් ජපන් ජාතිකයා නිහොන්ගෝ ජපන් භාෂාව ගෙන්ගෝ languages ගම්බාරිමස් උත්සාහ ගන්නවා දෙන්වා දුරකථනය දෙන්වා බංගෝ කියන්නේ දුරකථන අංකය කිප්පු ටිකට්ස් කිස්සතෙන් coffee shop කෙක්කොන් විවාහය කෙක්කොන් සුරු විවාහ වෙනවා කිත්තේ මුද්දරය කලින් උදාහරණ ගත්ත වචනේමය තත්තේ කුදසයි කරුණාකර නැගිටින්න සුවත්තේ කුදසයි කරුණාකර ඉඳ ගන්න ලියන්න බලන්න මම උතන්ට විනාඩි 5ක් 6ක් විතර දෙන්න ටක් ගාලා ලියන වචන ටික ලියලා ටක් ගාලා ගෲප් එකට දාන්න ඔයා ලියපු ටික හරි වචන ලියන්න
වචන නිහොන් පේන්නේ නැහැ නේද? එන කලේ වෙනස් කරන්න. පේනවද? නිහොන් ජින් නිහොන්ගෝ ගෙන්ගෝ ගම්බරිමාස් දෙන්වා බංගෝ මෙතන මොකද කියලා හිරගනා හෝඩියේ ප්‍රධාන අක්ෂර 46 තෙන් වර්තෙන් සහිත අක්ෂර 35 බැඳේ අක්ෂර 33 ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් අක්ෂර 104 ඇතුළේම තියෙන එකම එක හල් ලකුරයි ඒ අල් නයන්න ඒකෙන් උච්චාරණ ක්‍රම වේද දෙකයි n සහ ඒ හැරුණහම භාෂාව ඇතුලේ තියෙන සෑම හල් උච්චාරණ ක්‍රමයක්ම වෙනුවෙන් අපි පාවිච්චි කරන්නේ උත්සව අකුරා ඒක අනෙක් අක්ෂර වලට සාපේක්ෂව කුඩාවට ඇලියන්නේ යම් වචනයක් අභ්‍යන්තරේ කුඩාවට ලියපු උත්සව අකුරක් තිබ්බොත් ඒකේ හල් උච්චාරණ ක්‍රමය තීරණය කරන්නේ අදාළ උත්සව අක්ෂරයට පසුව ඇති අකුර අනුවයි පැහැදිලි නේද ෆුල් ක්ලියර් නේද මම හිතනවා හිරගනාවල හල් උච්චාරණ ක්‍රම කියන එක දැන් ඔයාලට තේරෙනවා ඇති කියලා හරි මේ ටිකේ ලකුණු කීයද කියලා බලලා අපේ group එකට Saturday online class එකේ 6:30 group එකට මේක දාන්න. හරි? ඔයද? නැද්ද? නැද්ද කියන එකත් ඇද්ද? ඊළඟ ටොපික් එක හිරගනාවල අවසානම මාතෘකාව හිරගනා දීර්ඝ උච්චාරණ ක්‍රම. ඕක නම් විශේෂ මාතෘකාවක්. හිරගනා දීර්ඝ උච්චාරණ ක්‍රම. හරිද? හා ටොපික් එක දාගන්නකො දැන් හිරගනා දීර්ඝ උච්චාරණ ක්‍රම කියලා. පුතේ හිරගනා දීර්ඝ උච්චාරණ ක්‍රම කියන මාතෘකාවේදී ඔයා මතක තියාගන්න සාමාන්‍යයෙන් හිරගනා හෝඩියේ ප්‍රධාන අක්ෂර 104 මේ කියන හල් උච්චාරණ ක්‍රම මේ ඕනම තැනක ඔයා හොඳට බලන්න දීර්ඝ උච්චාරණ ක්‍රමයන් තියනවද නැද්ද කියලා. ඔයාට පේනවා නම් පේන දැන් කියන්න බලන්න. ඉතින් මෙන්න මෙතන නම් දීර්ඝ වෙලා තියෙන්නේ. කියන්න ඔබ බලන්න තියනවද කියලා. හොඳට බලන්න. හොඳට බලන්න. ඒ හරි දැනග තියනවද කියලා බලන්න. හොඳට
හොඳට මතක තියාගන්න. හිරගනා හෝඩියේ ප්‍රධාන අක්ෂර 104 ඇතුලේ කොහේවත් තැනක දීර්ඝ උච්චාරණ ක්‍රම නැහැ. හැබැයි ජපන් භාෂාව ඇතුලේ විවිධාකාර දීර්ඝ උච්චාරණ ක්‍රම තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මගේ අම්මට හහා කියනවා. වෙනත් කෙනෙක්ගේ අම්මට උකාසන් කියලායි කියන්නේ. මගේ තාත්තා චිචි වෙනත් කෙනෙකුගේ තාත්තා ඔතෝසන් කියලායි කියන්නේ. මගේ අයියා අනේ වෙනත් කෙනෙකුගේ අයියා ඔනීසන් කියලායි කියන්නේ. මගේ අක්කා අනේ වෙනත් කෙනෙකුගේ අක්කා ඔනේසන් කියලායි කියන්නේ. පැහැදිලිද? එතකොට මේ කියන වචනයන් ඇතුලේ ඔය වෙනත් කෙනෙකුගේ ඥාතීන් ගැන සඳහන් කරද්දී ඒ හැම වචනයක්ම දීර්ඝ වුණා. ඒ හැම දීර්ඝ වෙච්ච තැනකටම මොකක්ද ආදේශ කරන්නේ? චුට්ටක් බලන්න හොඳට අහගෙන ඉන්න. ඔකාසා වට ඕ ලියන්න පුළුවන්. කා ලියන්න පුළුවන්. හැබැයි එතන දීර්ඝ වෙනවට ඇහෙනවා දීර්ඝ වෙන තැන. කා කියලා දීර්ඝ වෙනවා. එතකොට මොකද්ද දාන්නේ? කයන්නට පස්සේ මොකක්ද ඇහෙන ස්වරය? ඇහෙන සවුන්ඩ් එක මොකද්ද? ආ සවුන්ඩ් එක. හොඳට මතක තියාගන්න. ඔකාසන් කියන වචනේ කොහොමද දීර්ඝව සටහන් කරන්නේ? ඕ ලිව්වා, කා ලිව්වා, ආ ලිව්වා, සම්. ඔනේසන් ඕ ලිව්වා, නේ ලිව්වා, ඒ ලිව්වා, සම්. ඔනීසන් ඕ ලිව්වා, නී ලිව්වා, ඊ ලිව්වා. ඇයි නී කියලා දීර්ඝ වෙන්නේ? ඊ ලිව්වා, සම්. පැහැදිලිද? පැහැදිලිද මේ අදාළ වචනයන් දීර්ඝව සටහන් කරන විදිය? හැබැයි ඔතනදී පුංචි විශේෂත්වයක් වෙනවා. ඕ ශබ්දයේ ව්‍යංජනාක්ෂර වලට. ඕ ශබ්දයේ ව්‍යංජනාක්ෂරයන් දීර්ඝව සටහන් කරද්දී අදාළ ඕ ශබ්දයේ අක්ෂරයට පස්සේ ව්‍යංජනාක්ෂරයක් නම් ඕ ශබ්දයට පස්සේ බොහෝ වෙලාවට දාන්නේ මොකක්ද? සර ඔයන්නද? නෑ. ඔන්න ඔතන තමයි පොඩ්ඩක් විශේෂයෙන්ම ඔලුවට තියාගන්න ඕනේ. දැන් ඔතෝ සංකියවම තෝ කියලා ඇහෙද්දී වාට හිතනවා තෝ කියන පදයට පස්සේ ඔයන්න ආදේශ වෙන්න ඕනේ කියලා. නෑ. ඔතෝ සංලිය වෙන්නේ. ඕ ලිව්වා තෝ ලිව්වා. ඕ වෙනුවට ඌ කියන අක්ෂරය ගත්තා සම් ආදේශ කරා. එතකොට ඔතෝ සම් කොහොමද ලියවෙන්නේ? ඕ තෝ ඌ සම්. පැහැදිලිද? පැහැදිලිද? තෝකියෝ කියන වචනය ගමුකෝ. තොයන්නට පස්සේ ඔයන්නද? නෑ. තොයන්නට පස්සේ උයන්න දැම්මා. කියෝ කියන බැඳි අකුර ගත්තා. කියෝ කියන්නේ ඕ සවුන්ඩ් එකේ බැඳි අකුර දීර්ඝ වෙද්දී එතනට ඒ අදාළ බැඳි අකුරට පස්සේ ඕ වෙනුවට ඌ කියන අකුරයි සටහන් වෙන්නේ. පැහැදිලි නේද? තේරුණා නේද මං කිව්ව කාරණා? ඔය මාතෘකාව අපි ලබන සතියේ කතා බහ කරමු. හරි. එවනම් අද දවසට අවසන්.